එල කොහොමද යාළුවනේ? මං අද කියන්න යන කතාව සිද්ධ වුණේ අල්ලපු ගෙදර අක්කයි මමයි අතරේ. අල්ලපු ගෙදර අක්ක ගැන කිව්වොත් එයාගේ නම නයනි. නයනි අක්ක ගැන කිව්වොත් එයා මට වඩා අවුරුදු 4ක් වැඩිමල්. මේ සිද්ධිය වෙනකොට මට අවුරුදු 19යි. ඒ කියන්නේ ඒ ලෙවල් කරන්න ඔන්න වෙන්න තිබ්බේ. හැබැයි ඉතින් නයනි අක්කා අවුරුදු 22ක කෙල්ලෙක්. ඒලවල් ඉවර වෙලා එයාට කැම්පස් යන්න ලකුණු මදි වුණා. ඒ හින්දා ටිකක් කල් ගෙදර ඉඳලා කම්මැලිකමටද මන්දා නයනි අක්කා IT කෝස් එකක්ද කොහෙදෝ පටන් ගත්තා. සමහර දවස්වලට උදේට හවසට මම මෙයා කෝස් එකට ගිහිල්ලා එනවා දැකලා තියෙනවා. නයනි අක්කා ගැන කිව්වොත් එයා හරි දඟ කෙල්ල. හරියට කොල්ලෙක් වගේ. ඇඟපත වුණත් ලොකුවට කෙල්ලෙක්ගේ වගේ ලස්සන්ට පිරීලා තිබ්බේ නෑ. සාමාන්‍ය කොල්ලෙක්ට වැඩි පොඩි ඇඟක් තමයි යාට තිබ්බේ. හැබැයි ඕන දෙයකට මෙයා මාර ෆිට්. ක්‍රිකට් ගහන්නද, සෙල්ලම් කරන්නද, ඕමි ගහන්නද ඕන එකක්. මෙච්චරට මාත් එක්ක ෆිට් නයනි අක්කා මගේම සහෝදරියෙක් වගේ. හැබැයි අපි දෙන්නගේ කතාව වෙන පැත්තකට ගියේ කොහොමද කියලා මම කියන්න. මම මේ කියන කාලෙ වෙද්දි නයනි අක්කට කොල්ලෙක් හිටියේ නෑ. හැබැයි ඉතින් එයාට ඉස්කෝලේ යන කාලේ FA 2-3ක් තිබ්බා කියලා මට කියලා තියෙනවා. ඒ ලෙවල් ඉවර වුණාමත් මාස කිහිපයක් ඉස්කෝලේ කාලේ පටන් ගත්ත අයියා කෙනෙක්ගේ FA එකක් තිබ්බා කියලා නයනි අක්කා මට කියලා තියෙනවා. ඒ තරමට අපි දෙන්නගේ පෞද්ගලික දේවල් කතා කරන්න තරම් මමයි නයනි අක්කයි ෆිට්. අපේ පවුලේ තනි කොල්ලා මම. නයනි අක්කගේ පවුලේ තනි කෙල්ල එයා. හැබැයි ඉතින් ආර්ථික පසුබිම පැත්තෙන් හිතුවොත් නයනි අක්කාට ලොකුවට සල්ලි තිබ්බේ නෑ. මගේ තාත්තා ඉංජිනේරුවෙක්. ඒ හින්දා අපිට එහෙම අඩුපාඩුවක් තිබ්බේ නෑ. අනිත් එක නයනි අක්කා එලෙවල් කරන්න ගියේ ගමේ මධ්‍ය මහාවිද්‍යාලයකට. මම ගියේ කොළඹ ප්‍රසිද්ධ කොල්ලෝ ඉස්කෝලෙකට. ඉතින් මමයි නයනි අක්කයි දැක්කේ වෙනස්ම සමාජ පන්තීන් දෙකක්. වැඩි විස්තර ඕනේ මං දැන් කතාවට එන්නම්කෝ. ඒලෙවල් කාලේ කියන්නේ ඉතින් කොහොමත් ටිකක් උණ වයසනේ. ඒ කාලෙ වෙද්දි මම වැල් බලන්න එහෙම හුරු වෙලා හිටියේ. ගොඩක් වෙලාවට වැල් DVD එකක් හම්බුනොත් යාළුවන්ගේ අතෙන් අතට යනවා. ඔය විදියට මටත් සුපිරි වැල් CD එකක් හම්බුණා. දවල් වරුවේ කවුරුත් ගෙදර නැති වෙලාවේ මම ඕක බල පොඩි සෙල්ලමක් දදා ඉන්නකොට එකපාරට අපේ දොරට කවුරු හරි ගැහුවා. බැලින්නම් නයනි අක්කා. ඒ වෙද්දි මං පොඩ්ඩක් අතමර හිටියේ. අනේ නයනි අක්කට ඕන බම්බුවක් කරගනින් කියලා මම මගේ වැඩේ ඉවර කළා හිමීට ගිහිල්ලා දොර ඇරියා. එතකොට නයනි අක්කා එයාලගේ ගෙවල් පැත්තට යනවා. මං ඊට පස්සේ ඇහුවා ඇයි අක්කේ මොකද්ද කේස් එක කියලා. නයනි අක්කා ඒ දවස්වල කරපු IT කෝස් එකේ එක්සෑම් එකක් තියනවලු හවස. මහර වැඩේ කියන්නේ එයාගේ ලැප් එක උදේ ඉඳන් ඔන් වෙන්නේ නැහැලු. පොඩ්ඩක් බලලා දෙන්න පුළුවන්ද කියලා ඇහුවා. එහෙම උදව්වක් ඉල්ලුවාම බෑ කියන්න බෑනේ. මං ඉතින් නයනි අක්කගේ ලැප් එකේ චාර්ජරේ මාරු කරලා බැලුවා, බැටරිය ගලවලා දාලා බැලුවා, එක සෙල්ලම් දාලා බැලුවා. හැබැයි ලැප් එක ඔන් වෙන්නේ නැහැ. මොකක් හරි මදර් බෝඩ් එකේ ප්‍රශ්නයක්ද කොහෙද? මට ඉතින් ඕව හදන්න තේරෙන්නේ නෑනේ. මං ඉතින් නයනි අක්කට කිව්වේ මේක කම්පියුටර් ෂොප් එකකට පෙන්නලා හදාගන්න වෙයි. දැන් ඉතින් වෙලාවක් තියනවාද කියලා. ඒ වෙද්දි එක්සෑම් එක පටන් ගන්න විනාඩි 20ක් වගේ තිබ්බේ. කරන්නම දෙයක් නැති හින්දා මම නයනි අක්කට කිව්වා මගේ ලැප් එක දෙන්නම්. ඔයා එක්සෑම් එක ඉවර කළා මට ඒක ආයෙ දෙන්න කියලා. නයනි අක්කට විභාගේ තිබ්බේ දවල් 2ට විතර. මගේ ලැප් එක නයනි අක්කට දීලා මම ඉතින් දවල්ට කාලා පොඩි නිින්දක් දැම්මා. දවාලේ අතමරලා හිටපු හින්දාද කොහෙදෝ මට හොඳ සැප නිින්දක් ගියා. ඇහැරෙද්දි හවස 5ක් පැනලා.
නින්දෙන් ඇහැරිච්ච ගමන් මට මතක් වුණේ යකඩෝ මං බල හිටපු වැල් CD එක මගේ ලැප් එකේ නේද ලැප් එක නයනි අක්කට දුන්න නේද කියලා. මේ වෙද්දි නයනි අක්කගේ එක්සෑම් එක ඉවර වෙලා තියෙන්න ඕන හින්දා මම හිමීට ඒ පැත්තට ගියා මගේ ලැප් එක ඉල්ලන් එන්න. මොකද ඉතින් ලැප් එකේ තියෙන වැල් CD එක මාට්ටුනොත් වස ලැජ්ජාවනේ. මං එහෙට යද්දි නයනි අක්කලා ගෙදර දොර වහලා. තට්ටු කරාට කිසිම කෙනෙක්ගෙන් සද්දයක් නැහැ. මං හොඳටම දන්නවා නයනි අක්කා එහෙම කොහෙවත් යන කෙනෙක් නෙමෙයි. මට බයක් හිතුණා. මෙයා මේ වෙච්ච වැඩේ අපේ අම්මලටවත් කියයිද කියලා. හැබැයි ඉතින් පොඩි කාලේ ඉඳන් යාළුවෝ හින්දා එහෙම කරන එකක් නෑ කියලා මට විශ්වාසයක් තිබ්බා. මම හිමීට නයනි අක්කගේ කාමරේ පැත්තට ගියා. නයනි අක්කගේ කාමරේ ජනේලෙන් මම හිමීට ඇහැ තියලා බලද්දි නයනි අක්කා රස කර මගේ වැල් CD එක බලනවා. වැල් CD එක බලනවා විතරක් නෙමෙයි ඒ වෙද්දි නයනි අක්කා යා ඇඳලා හිටපු කලිසමත් පාත් කරගෙන නංගිව අත ගානවා. අම්මට සිරි මේක හොඳ chance එක. කොල්ලෙක් වගේ දඟල හිටියට මෙයත් හොඳ දඟ මල්ලක්නේ බලන් ගියාම කියලා මට ඒ වෙලාවේ හිතුණා. ටිකක් වෙලා ඒ දිහා බලාගෙන හිටපු මම නයනි අක්කගේ ජනේලෙට තට්ටු කළා අමුතු පල් හිනාවක් දාලා අපේ ගෙවල් පැත්තට ගියා. විනාඩි 5කින් විතර නයනි අක්කා කඩාගෙන බිඳගෙන අපේ ගෙවල් පැත්තට ආවා. ඊට පස්සේ මොකද වුනේ කියලා මම ඊළඟ කතාවෙන් කියන්න. පොඩි කාලේ ඉඳන් සහෝදරියෙක් වගේ මගේ ළඟ හිටපු නයනි අක්කා තමයි මගේ සිල් බින්දේ. ඒ විස්තර මම ඊළඟ කතාවෙන් අරන් එන්න. එතකන් channel එක subscribe කරලා තියාගන්න. මේ සිංහල වැල් කතා